අයිබෝල් නිර්මාල් රංජිත් දේවසිරි ඉතාමත්ම හොඳින් විග්‍රහ කරලා තිබුණා මේ ජවිපේ අර්බුදය. මම හිතන්නේ බොහෝ අය දැනගෙන හිටියට ජවිපේ මේ අර්බුදය මේක කවුරුත් හරියට උච්චාරණය කරලා තිබුණේ නැහැ. නිර්මාල් මේ පසුගියදා වීඩියෝවකින් ඒක ඉතාමත්ම හොඳට කරලා තිබුණා. ඒගොල්ලන්ගේ දේශපාලන දැක්ම තියෙනවානේ. ඒ දේශපාලන දැක්ම උනා දුප්පත් එකක්. ඒගොල්ලෝ තවමත් ඔය පදනම් වෙන්නේ ඒගොල්ලන්ගේ පන්ති පහ කියන ඒගොල්ලන්ගේ සාමාන්‍ය දේශපාලන ක්‍රියාදාරයන් ඒ පුහුණු කරන්නේ ප්‍රධාන වශයෙන් ඔය පන්ති පහ කියන එක උපයෝගී කරගෙන. ඒ පන්ති පහ කියලා කියන්නේ දැන් ඒ තරම්ම දැන් තිබෙන ඒ දේශපාලන පිළිබඳව ඒක ඇවිල්ලා 1970 ගණන් වල 70 ගණන් වලට ගැලපුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අදහස් මේ වශයෙන් ගත්තත් සාමාන්‍ය වශයෙන් දුප්පත්. ඔහු කියනවා මේ ජවිපේ දුප්පත්කම. ඒක විවිධ ලෙවල් වල තිබෙන ඒ දුප්පත්කම පිළිබඳ ඔහු කතා කරනවා. ඔහු කියනවා ජවිපේ එක පැත්තකින් මූල්‍යමය වශයෙන් ආර්ථික වශයෙන් දුප්පත් කියලා. අනිත් පැත්තෙන් කියනවා මේ ජවිපේ අදහස් මේ පැත්තෙන් දුප්පත් කියලා. තුන්වෙනි කාරණයකුත් කියනවා ජවිපේ දැක්ම පැත්තෙන් උන්ගේ දර්ශනයේ පැත්තෙන් උන්ගේ විෂන් එක පැත්තෙන් උන් දුප්පත් කියලා. මේක හොඳ වශයෙන් එක්තරා ආකාරයක පාපොච්චාරණයක් කිව්වොත් නිවැරදි. මොකද නිර්මාල් කියන්නේ පන්ති පහටම ගිය ජවිපේ සමාජිකයෙක්. ඔහු මේක පිළි අරගෙන තිබෙනවා. ඒතකොට එවැනි කෙනෙක් තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒකයි මේකේ තිබෙන වැදගත්කම. ඔහු අදටත් මාලිමාවත් එක්කලා මාලිමාවට සහාය දෙමින් සිටින්නේ. එතකොට ඔහු මේකේ අභ්‍යන්තර වැඩ කිරීම පිළිබඳ මේකේ මේ ඉන වර්කින් එක පිළිබඳ මේකේ ඒ පිළිබඳ හොඳ ඉන්සයිට් එකක් තියෙන පුජ්‍යලයක්. එතකොට ඔහු දන්නවා මේ දැන් ඔවුන්ට ඇවිදිලා තිබෙන මේ රාජ්‍ය පාලනයක්නේ. කියන්නේ මේ රාජ්‍ය පාලනය එනකොට තමයි ඇත්තටම අර පියාඹන කොටනේ මේ වැඩේ තේරෙන්නේ. කොච්චර මේ බිම ඉඳලා පියාඹන්න ඉගන්නුවත් ඇත්තටම පියාඹන කොටනේ ප්‍රශ්නේ එන්නේ. අර පීනන්න තැපෑලෙන් උගන්වනවා වගේ වැඩක්නේ. තැපෑලෙන් කොච්චර පීනන්න ඉගන්නුවත් අන්තිමට ඇලකට ඔයකට බහැලා පීනනකොටනේ වැඩි පත්තු වෙන්නේ. දැන් ජවිපේටත් ඒ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ ඒක නිර්මාල් දන්නවා. ඒ ඔවුන් අභ්‍යන්තරයත් එක්ක සම්බන්ධ නිසා. ඉතින් ඒක තමයි මේ නිර්මාල් කියන්නේ එක පැත්තකින්. ඒ කියන්නේ ඒ තැපෑලෙන් පීනන්න උගන්නපු විදිහට වැඩි ඇත්තටම පීනන්න ගත්තට පස්සේ පීනන්න බෑ කියන එක තමයි මේ නොකිය කියන්නේ. මේකට හේතුව තමයි නිර්මාල් මේ කියන්නේ මේ ජවිපේ තිබෙන මේ දුප්පත්කම. දැන් මූල්‍යමය දුප්පත්කම අපි පැත්තකින් තියමුකෝ. ඒක අපි හැමෝටම තිබෙන ප්‍රශ්නයක් නේ. ඒක සාපේක්ෂයිනේ. හැබැයි මේ අදහස් මේ පැත්තෙන් සහ දැක්ම පැත්තෙන් දුප්පත්කම ඒක බරපතල කාරණයක්. ඒ කියන්නේ නිර්මාල් කියන්නේ මේ මුළු දේශපාලන මේ පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකක්නේ. මේක අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ පරාසයක් තිබෙන්නේ. ඒ පරාසයේ පල්ලෙහාම තමයි මේ ජවිපේ ඉන්නේ. ඒ වගේ පක්ෂයක් බලය ගත්තට පස්සේ ඔවුන් මෝඩ දෙන අර්බුදය මේක. ඔවුන්ට බෑ දැන් නිර්මාල්ම විවිධ උදාහරණ අරන් පෙන්නන ඔය මහින්ද රාජපක්ෂලා. දැන් ඒගොල්ලන් මේ පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකේ ගොඩක් උඩ හිටියේ. ඒක නිසා උන්ට රාජ්‍ය පාලනය ගත්තට පස්සේ ඒ අර්බුදය ඇති වුණේ නැහැ පාලනය කිරීම සම්බන්ධයෙන්. හැබැයි මේ පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකේ පල්ලෙහාම ඒකේ පරාසයේ පල්ලෙහාම ඉන්න අයට මේක බලය ලැබුණාට පස්සේ ඔවුන්ට මේක කරගෙන යන්න බෑ. ඒක තමයි මේ නිර්මාල නොකිය කියන්නේ. ඔහු කියන්නේ හැබැයි මේක ජවිපේට නිෂේධනාත්මක විවේචනයක් විදියට නෙමෙයි. ඔහු කියන්නේ මේක හොඳට කියන්නේ. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕනේ මේ නිර්මාල් කියන්නේ ඒකේ ඇතර මේ ක්‍රයිසිස් එක මේ ඒ ඔහුගේ අන්කොන්ෂස් එකේ තියෙන්නේ අවිඥානයේ තිබෙන්නේ මේ ජවිපේ ඇත්ත අර්බුදය. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඔවුන්ට බලය ලැබුණේ අපි දන්නවා ප්‍රොටෙස්ට් වෝට් එකක් විදියටනේ. නැතුව මේ දැන් අර ලාල්කාන්තම කියපු විදියට ඔහුවත් දන්නේ නැහැ පාර්ලිමේන්තුවට පත් වෙච්ච 159 කවුද කියලා. ඒ කියන්නේ ඒ තරමට අර පොල්ලෙලි අර ගම් වතුර කාලේට ගහගෙන යන්නේ අන්න ඒ වගේ බලයට ආපු පිරිසක් නෙමෙයි. සංවිධි ඒ කියන්නේ මේක හිතලා කරපු වැඩක් නෙමෙයි. මේක ප්‍රොටෙස්ට් වෝට් එකක්. ඒ කියන්නේ අර ආර්ථික අර්බුදය නම්මන නිසා මිනිස්සු අර සාමාන්‍ය එවක බලයේ හිටිය සියලුම පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ජවිපේ තෝරගත්තා අපි උඹලට වැඩේ දෙන්නම් කියලා අර අනිත් අයට පොඩි නිකන් රිදවීමක් කරන්න. එහෙම තමයි බලයට නැතු මේ ජවිපේ
ප්‍රතිපත්ති පිළි අරගෙන කියන එක නෙමෙයි ඇත්තටම. මේක තමයි ජවිපෙට තිබෙන ප්‍රශ්නයත්. ඔවුන් දන්නවා මේක. මොකද ඔවුන් දන්නවා උන්ට ආවේ මේ ස්ථිර උන්ට ලෝයල් වෝට් බේස් එකක් නෙමෙයි කියලා. දැන් ඒක අපිට ඉස්සරහදී බලා ගන්නත් පුළුවන් පළාත් පාලන ඡන්දෙදී. ඒත් වශයෙන්ම ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම කතා කරමු. නමුත් ඔවුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ගත්ත බලය ගත්තට පස්සේ ආණ්ඩු කරන්නේ කොහොමද? අර ඔබ කතාවක් අහලා තියෙනවනේ ඩ්‍රීම් බිග් කියලා. ඒ කියන්නේ ලොකුවට සීන දකින්න කියලා. දැන් නිර්මාල කියන්නේ මේ අය එහෙම ලොකුවට හීන දකින්න අය නෙමෙයි. මේගොල්ලන්ගේ දැක්ම දුප්පත් බොහොම පල්ලෙහා තිබෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අය බලය ගත්තට පස්සේ උන්ට බෑ ඉදිරියට යන්න. ඒ නිසා උන් බලන්නේ දුප්පත්කමේම ඉන්න බලන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ලෙවල් එකේම අනිත් අයත් තියාගෙන ඉන්න තමයි බලන්නේ. ඕක ජවිපේ විශ්වවිද්‍යාලවලත් අපි දැකලා තියෙනවා. දැන් ජවිපේ අය හරි කැමති දුප්පත්කම විකුණන්න. ඒකේ ඔවුන්ගේ ක්‍රමයක්. බාට සෙරෙප්පු දෙයක් දාගෙන ෂර්ට් එකක් උඩින් දාගෙන ඉරිච්ච ෂර්ට් සමහරලාට ඒවා ගණන් ගන්න. ඒක ඔවුන් නිකන් අර හරි ආඩම්බරෙන් කරන්නේ මේ අපි දුප්පත්. මොකද ඔවුන් හිතනවා අපි මෙතන හැමදාම ඉන්න ඕනේ කියලා. ඔය ජවිපේ අයත් එහෙම නේද? ඒ කියන්නේ ජවිපේ ඇත්තටම ඔය 2008 කිලිනොච්චියේ වැටෙන වෙලාවේ ඇයි මහින්ද රාජපක්ෂ අතහැරලා ගියේ? ජවිපේ හිතුවා අපි හිටියොත් එහෙම මේක මහින්ද රාජපක්ෂ ආය අපිට නවත්තන්න බෑ මෙතන. මොකද ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ජයගත්තොත් මහින්දව ආපහු ඔහුගේ දේශපාලනය ස්ථාවර වෙනවා. එහෙනම් අපි යන්න ඕනේ මෙතන. එහෙම ගියොත් ආණ්ඩුව වැටෙනවා. ඊට පස්සේ මහින්දව දේශපාලන වශයෙන් විනාශ වෙලා යනවා. ඒතර රනිලුත් විනාශ වෙලා තිබුණේ. ඒතර මහින්දත් විනාශයි. අපිට තමයි chance එක එන්නේ කියලා උන් හිතුවා. එහෙම කැල්කියුලේට් කරලා තමයි උන් ගියේ. හැබැයි මහින්ද කොහොම හරි යුද්ධ ජයග්‍රහණය කළානේ. ජයග්‍රහණය කළා විතරක් නෙමෙයි ආර්ථික වචනොත් ඉස්සරහට ගෙනාවා. ඊට පස්සේ කයි කල්පනා කළා මේ යකා මේ අපේ වෝට් බේස් එකට කෙලවනවානේ මෙහෙම. ඒ කියන්නේ ලංකාවේ දුප්පත්කම මහින්ද එනකොට 16% විතර තිබ්බේ. මේක 6%ට අඩු කරනවා. දැන් මේ අපේ වෝට් බේස් එක මධ්‍යම පන්තියට නගිනවනේ කියලා ජවිපේ කල්පනා කළා. යකෝ මේ අපිට ඡන්දය දෙමින් හිටපොන් මහින්දගේ ගොට්ට බවට පත් වෙනවා. මොකද මුන් දුප්පත්කමේ ඉඳලා මධ්‍යම පන්තියට යනවා. එහෙම ගියොත් එහෙම අපි කොහොමද අපේ දේශපාලන ව්‍යාපාරය නඩත්තු කරන්නේ කොහොමද කියලා හිතලා තමයි මහින්දට විරුද්ධ වෙලා යහපාලනය ගේන්නේ. උන් දන්නවා යහපාලනය ගෙනාවට පස්සේ අනිවාර්යයෙන්ම ඇන ගන්නවා කියලා. හැබැයි ඇන ගන්නම තමයි උන් ගෙනාවේ. ඒක නිසා ජවිපේ දර්ශනය තමයි දුප්පත්කම තියෙන්න ඕනේ කියන එක. ඒ නිර්මාල් කියන කතාව ඇත්ත. උන් හැමදාම උන්ට අවශ්‍ය මිනිස්සු දුප්පත්කම ඇතුළෙම තියාගන්න. දැන් බලන්න ජවිපේට එහෙම මේ අර හැකියාව තියෙන මිනිස්සු නෑනේ. එහෙම තිබ්බනම් අද මුදල් අමාත්‍යාංශ ලේකම් ඔය තනතුරේ ඉන්නවද? නෑනේ. මහ බැංකුවේ අධිපති ඔය තනතුරේ ඉන්නවද? නෑනේ. ඒ කියන්නේ මේ මුන්ගේ සිටිය මුළු පරම්පරාවම අර ස්පෙක්ට්‍රම් එකේ පල්ලෙහාම ඉන්නේ. එයාට ඒ හැකියාව තියන අය නෑ. අනුර කුමාරගේ ඉඳලා අනේ සියලුම දෙනාට හැකියාව තියන අය නෑ. දැන් මේගොල්ලෝ රනිල්ට එහෙමත් වඳින්නේ ඒක නේ. මේගොල්ලෝ හිතන්නේ රනිල් කියන්නේ මේ ස්පෙක්ට්‍රම් එකේ ඉහළම ඉන්න කෙනා කියලා. ඒ දේශපාලන මේ පරාසයේ ඉහළම ඉන්න කෙනා තියෙන්නේ. පල්ලෙහාම ඉන්න කෙනා අනිවාර්යයෙන්ම ඉහළින් ඉන්න කෙනාට ගෞරවයක් තියෙනවානේ. ඒකනේ ඔය ලාල්කාන්තරයි කටින් එහෙම පිට වෙන්නේ. රනිල් තමයි මේකේ ඉන්න වැඩ්ඩා. මේ සිස්ටම් එක ඉන්න පොර මෙයාගේ ඒ යාර ඕන්ට මේ දැනුම නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් අපිට ඕනේ මේ ජවිපේ දේශපාලන ප්‍රවාහය නඩත්තු කරන්නද මේ අපේ මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඔය 68 ලක්ෂ ඡන්දෙ දුන්නේ මේ ජවිපේ නඩත්තු කරන්නද. දැන් උන්ගේ හරි ශානියම පිරිසක් නේ මේ මුන්ගේ හොරකම් නැහැ. මුන් හරි පොඩි මිනිස්සු. ඒක බල සතුටු වෙන්නද මේ ඡන්දෙ දුන්නේ නෑනේ. මේ රට ඉස්සරහට ගෙනියන්නනේ. අනිත් මේගොල්ලෝ වික්කෙත් එහෙම එකක් නෙමෙයිනේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා එකක් නෙවෙයි. වික් එහෙම හීනයක් නෙවෙයි වික්කේ. හැබැයි එහෙම හීනයක් විකුණපු අයගේ දැක්ම අර අන්ත දුප්පත් දිලිඳු දැක්මක් තියෙන්නේ. මෙතනනේ පරස්පරයේ තියෙන මිනිස්සුන්ට ඕන එක මේගොල්ලෝ දන්නවා. පොහොසත් ජීවිතයක් ලස්සන රටක් කියන එක දන්නවා. හැබැයි ඇත්ත වශයෙන් මේගොල්ලන්ට ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලොත් ඉන්නේ අර කූඹියට අර මොකද්ද කියන්නේ මුත්‍රා පාරත් එහෙම නෙමෙයි ඒක කියන්නේ හුජ්ජ පාර මොකද්ද කියලා කියන්නේ. ඒකත් ගංගාවක් වගේනේ. දැන් මේගොල්ලෝ ඉන්නේ එහෙම තැනක. ඉතින් එහෙම අයට මේක උඩට ගේන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඒ පරාසෙ තේරෙන්නේ නැහැ. ඒ පරාසෙ තේරෙන්නේ නැතුවම
ඒගොල්ලන්ට හිතන්න බෑ. දැන් කියනවනේ අපිට හඳට යන්න බැරුණොත් අඩු ගන්න පොල් ගහක කරටියවත් නවතී කියලා. අපි හදපු ප්ලේන් එකකින් මොකක් හරි එකකින්. දැන් එහෙම හිතන්නේ නෑ මේගොල්ලෝ. මේගොල්ලෝ බලන්නේ ජනතාවත් එක්කලම දුප්පත්කමේම තියාගෙන අර පොඩි ස්වයං වින්දනයක් ගන්න. දැන් නිර්මාලුත් කියන්නේ ඒක තමයි අපිෂාය. මේ වගේ දුප්පත් එකකනේ අපි මේ බලය ගත්තේ බලන්නකො එහෙම දුප්පත් දැන් අනුරත් ඔය නිතර වේදිකාවේ කියන්නේ. දැන් මේ අනිත් අයට අපි ගැන ඉවසන්න බැරි මේ අපි මෙහෙන පල්ලෙහා ඉඳලා මේ බලය ගත්තේ කියලා. දැන් ඔවුන් ඒකෙන් ස්වයං වින්දනය ලබනවා. හැබැයි ඔවුන්ට ඒ බලය දුන්නේ ඇයි කියන එක ඔවුන් හිතන්නේ නෑ. මහජනතාව බලය දුන්නේ අර මේ ලස්සන ජීවිතය ගන්න. දැන් ඔවුන් හිතන්නේ ලස්සන ජීවිතය ගැන නෙමෙයි. අපි බලය ගත්තා. දැන් අපි වගේම උඹලා අපේ මට්ටමට කැපියල්ලා. අපි වගේ දුප්පත් වෙලාම හිටපල්ලා. දැන් මේක තමයි ඇත්තටම මේ නිර්මාල් කීප එකේ අදහස. මම හිතන්නේ ඒක ජවිපේට හොඳට කිව්වේ. නමුත් ඇත්තටම ජවිපේ නියම අර්බුදය නිර්මාල් තාමත්ම හොඳින් ඔහු ඒක නොසිතුවත් අපිට ඒකෙන් ජවිපේ අර්බුදය සහ ඔවුන් මොනතරම් මේ මහජන අභිලාෂයන්ට එරෙහිවද ඔවුන් නොදැනම මේ කටයුතු කරන්න කියන එක පැහැදිලි වුණා. ඉතින් සඳහන් කරමින් සමුගන්නවා මෙම වීඩියෝ බොහොම ස්තුතියි නරඹුවාට.